කියන්නේ. අපේ අම්මලා තාත්තලා අපිට පව් පුරවනවා. වක් කරනවද ඇවිල්ලා නෑ. මතක තියාගන්න. ඔය තරුණකම තියෙන්නේ ඔය පෞරුෂය තියෙන්නෙම පින්නතුනේ සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට අපේ දරුවන්ට ඕක තියෙන්නේ ඉවසන්න. ඔය පෞරුෂයට විතරයි ඉවසන්න පුළුවන් වෙන්නේ. කනගාටුවට කාරණය තමයි දැන් ඉන්න කොල්ලොන්ට ඉවසන්න බෑනේ. ඔය මොකක් හරි ඔය සංගීත පොලක් තිබ්බොත් එහෙනම් වැඩිපුරම හෙල්මට් පාරවල් අතාරින්නේ කවුද? කොල්ලෝ. වැඩිපුරම එල්ලි යන්නේ කවුද? මට මේක අහන්න හිතෙනවා. දැන් මේ ඉඳගෙන හිටගෙන බණ අහන තරුණ මහත්තුරුන්ගෙන් මම මේ අහන්නේ හොඳ. ඔය පාරවල් ගානේ අගුපිල් ගානේ කොහේ හරි කමන්නේ. අයිත් කියනවා මම මේ අහන්නේ තරුණ මහත්තුරුන් අපේ තරුණයන්ගෙන් අහන්නේ. මේ වෙනකොට ඔය කටවල් වලින් අම්මලාට කී පාරක් වේසි කියලා බැලලා ඇද්ද? කොල්ලෝ හැහෙන්න බයිනෝ. කාටද බයිනෝ? අම්මලාට බයිනෝ. තාත්තලාට අපූර්වට තෝ කියලා කතා කරන්නේ කාටද? තාත්තට ලෙයින් මසින් ජාතක කරපු දෙමව්පියෝ කුණහරුපෙන් බැනුම් අහන්න ඕන කාගේද? දරුවන්ගේ. මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ සත්පුරුෂ දරුවනේ. පෙන්නතුනි මේ පැත්තේ චෛත්‍ය රාජානන් වහන්සේ මේ පැත්තේ බෝධින් වහන්සේ. මේ මැදි වෙලා බණ කියන්නේ මැදි වෙලා බණ අහන්නේ. කවදාවත් ජීවිතේ බුදුහාමුදුරුවෝ දේශනා පරාභව සූත්‍රය. අම්මට තාත්තට ගරහන නොසලකා හරින අවතක්සේරු කරන අයිතින් පිරිහෙනවනේ. එනිසා මේ තරුණයෝ දැනගන්න ඕන, දුවලා පුතාලා දැනගන්න ඕන. හෙට ඉඳන් මේවා ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳ. කිසිම හේතුවක් මත අම්මටයි තාත්තටයි තාතෝ කියලාවත් කියන්න එපා.